හලෝ ගයිස් ඉතින් ගොඩක් කාලට පස්සේ ඉන්ඩෝනේසියාවල පස්සේ මම හිතන්නේ බ්ලොග් එකක් එන්නේ. ඉතින් අද යන්නේ මියුසික් වීඩියෝ එකක් ෂූට් කරන්න කවර් සෝං එකක්. ඉතින් යන්නේ කොළඹ තමයි ෂූට් එක වෙන්නේ. බෙටා ගෝල් ෆේස් වගේ තැන් ටික තමයි වෙන්නේ. ඉතින් වෙලාව 12:51යි මහා පාන්දර යන්නේ. පොසොන් දවසේ පාන්දර. ඉතින් බලමු ගිහිල්ලා අපි ඉස්සලාම රෙන්ට් කරන තැනට යනවා අපි බඩු ටික ගන්න. ඉතින් ඊට පස්සේ අපි ලොකේෂන් වලට ගිහලා වැඩි වෙන විදිහට ඉස්සරහට බලමු. හරි ඉතින් අපි ආවා ලොකේෂන් ෆස්ට් ලොකේෂන් එක. අපි රතුපල්ලිය ගාව ඉන්නේ කොටුවේ. ෂූට් එක කරන්න ලෑස්තිලා ඉන්නේ කියන්නේ අපි තාම සෙටප් කරන්න ගත්තේ නැහැ. අපි රොනින් සෙටප් කරලා එඩිට් කරලා බලමු. අපේ DOP ඉන්නේ අපේ දසුන් අයියාගේ දස්සා. Nice. බලමු වැඩි වෙන විදිහ සෙටප් කරන්න. අපි DOP මහත්තයා රොනින් එක බැලන්ස් කරනවා. ආයි දස්සා. ආයි ලැජ්ජ වෙන්න එපා කැමරාවට. ඕකේ අපි පාවිච්චි කරනවා අද A7 III එකක්. ඊට පස්සේ G Master 50 lens එක. RS3 එකක්. ඊට පස්සේ ලයිටින් සෙටප් එකට Godox strobe light එකක් පාවිච්චි කරනවා. තව ice light එකක් තියෙනවා. ඒක තමයි පාවිච්චි කරගත්තේ නැහැ. ඔය ටික තමයි අද රිග් විදිහට පාවිච්චි වෙන්නේ. A few moments later. හරි ඉතින් සින්දුව ගැන විස්තරයක් කියන්න. මේක කවර් සෝං එකක්. අන්සා තූබ එකේ කවර් වර්ෂන් එකක් අපි ගන්න යන්නේ. සිත සනසාගෙන හරි ඉතින් අපි ඉන්නේ සෙකන්ඩ් ලොකේෂන් එකේ. පළවෙනි ලොකේෂන් එකේ ෂොට්ස් වල දකින්න ටික අපි වැඩේ ගිය විදිය. සෙකන්ඩ් ලොකේෂන් එකේ ඉන්නේ විහාර මහදේවි පාක් එක ගාව. ඉතින් බලමු සෙකන්ඩ් ලොකේෂන් එකේ මෙතන අපි ගන්න ෂොට් සහ අපි මොකද කරන්නේ මෙතන. ඔය හිතුවන්ද An eternity later. හරි ඉතින් දැන් තමයි අපි ෂූට් එක කරලා ගෙදර යන්නේ. පාන්දර 3ට විතර අපි ෂූට් එක ඔන් කරේ. පහමාරට නම් ෂූට් එක ගියා. පැය දෙකමාරක් විතර ආසන්නයි ෂූට් එක. ලොකේෂන්ස් දෙකක අපි ෂූට් කරා පෙටාවල සහ විහාර මහදේවි පාක් එක ගාව. ඉතින් අපි හිතනවා ෂූට් එක හොඳට වෙන්න ඇති කියලා. අපේ DOP මහත්තයා ඉන්නවා දසුන් අය. මොකද දසුන් අය වැඩි? ෂූට් එක ආතල් අපි හිතුවට වඩා ප්ලෑන් කරාට වඩා හොඳට කළා. 2000 years later. කට් කරපන්. ඇත්තටම ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑ අපිට. අපි කියන්නේ ලොකු ප්ලෑන් එකකින් නෙමෙයි ගියේ. අපි නිකන් පොඩි හිතරෙන විදියට ගන්න ප්ලෑන් කරන් ගියේ. හැබැයි හිතට ආපු ටික හොඳයි කියලා හිතනවා. අපි ෂූට් කරපු විතරයි බලමු එඩිට් එකේදී මම එඩිට් එකේ ක්ලිප්ස් ටිකක් දාන්නම්. එඩිට් එක යන ගමන් වෙන දේවල් ටික. අපි බලමු එඩිට් එකේදී මොකද වෙන්නේ කියලා. බව නොදැනි මම තව ඔබ වෙත පෙම් කරනවා.